ඔන්න ඉතින් අපි කට්ටියත් දළදා මාලිගාව වැඳලා මන්දාරම් නුවරට ට්‍රිප් එකක් යන්න පිටත් වෙන්න තමයි හදන්නේ. දැන් වෙලාව පාන්දර 4ට විතර ඇති. ඒ ටයිම් එකට තමයි බස් එක ආවේ. 3ට යන්න හිතාගෙන හිටියේ. දැන් වෙලාව 4යි. ඔන්න ඉතින් අපේ අම්මලා, නැන්දලා, මාමලා, එතකොට චූටි බම්බාලා අපි ඔක්කොම උදේ පාන්දර දළදා වඳින්න කියලා හිතාගෙන මේ පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් අපි හැමෝටම හරි සතුටු දවසක්. ගොඩ දවසක් ප්ලෑන් කරලා, ගොඩ දවසක් අපි chat කරලා group හදාගෙන පිස්සුවෙන් වගේ ප්ලෑන් කරපු ට්‍රිප් එකක්. මේ මාතර බෝධිය. අපි මාතර ඉඳන් තමයි නුවර යන්න හදන්නේ. මේ ඉතින් කට්ටිය ඔන්න හයිවේ එකේ සැප පහසුවට යනවා. ඇත්තටම හරිම සතුටුයි. ඔන්න අපි ඊළඟට උදේ කෑම ගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. උදේට පානක සීනි සම්බෝල තමයි ඉතින් හදාගත්තේ. මොකද වෙජිටේරියන් කෑමක් කන්න හිතුවා මේ දළදා වඳින්න යන්නේ. ඔන්න ඉතින් අපි ඊළඟට මෙන්න දළදා මාලිගාවටත් ආවා. හරිම ලස්සනයි, මාරම හිතට සැහැල්ලුවක් තියෙනවා. ඊළඟට ඔන්න දළදා මාලිගාවේ අපි පාල් පහන් පූජා කරන්න කියලා තමයි යන්න හදන්නේ. ඉතින් අපි ඊළඟ මල් පහන් හඳුන් කුරු ඒවා පත්තු කරලා බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාදය අරගන්න. ඔන්න දැන් ඉතින් මේ තමයි අපි හඳුන්කුරු පත්තු කරන විදිය. ඔන්න දැන් ඉතින් අපි යනවා ඊළඟට හඳුන්කුරු ටික තියලා වැඳලා බුදුන් වැඳලා ආශිර්වාද ඔක්කොම අරගෙන අපි යන්න හදන්නේ මන්දාරම් නුවර පැත්තට. අපි මීට කලින් ගිහිල්ලා නෑ නුවරඑලි ගිහිල්ලා තියෙනවා. හැබැයි මන්දාරම් නුවර යන මේ පළවෙනි වතාව. හැබැයි තව දෙයක්. මේ තියෙන්නේ ප්‍රාර්ථනා බෝධිය. අපි කවුරුත් දළදා වඳින්න ගියාට ප්‍රාර්ථනා බෝධියට යන්නේ නෑනේ. හැබැයි ඉතින් අපි මේ සැරේ ගියා. ප්‍රාර්ථනා බෝධිය ළඟ ප්‍රාර්ථනාවක් කරලා, මල් පූජා කරලා ප්‍රාර්ථනාවක් හිතාගත්තා අපි ආයෙ සැරයක් දළදා වඳින්න පුළුවන් වෙච්ච වෙලාවක අනිවාර්යෙන්ම එනවා කියලා. ඔයාලත් අමතක කරන්න එපා දළදා වඳින්න ගියාම එතනටත් යන්න. ගොඩාක් අය මිස් කරනවා යන්නේ නෑ. ඇවිදින කම්මැලි ටයිම් එක යනවා. එහෙම එපා. හරිම ලස්සනයි එතනටත් යන්න. බෝධීන් වහන්සේ වැඳලා ආශිර්වාද අරගෙන ආයේ නුවර යන්න කවද වෙයිද දන්නේ නැහනේ. ඔන්න ඉතින් දැන් අපි මන්දාරම් නුවරට යනවා බලන්න. මාර ලස්සන ලුක් එකක්. මාරම ලස්සන වටපිටාවක්, මීදුම, සීතල ඔක්කොමත් එක්ක ඔන්න අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ හෙට. අපි බලමු හෙට ගිහලා මොනවද තියෙන්නේ කියලා. හැබැයි ඒක මට ඊළඟ වීඩියෝ එකේ තමයි ගේන්න වෙන්නේ. මේක පගේ පළවෙනි වීඩියෝ එකනේ. ඉතින් මොනවා හරි වැරද්දක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම මේ වැරදි හදාගෙන ඊළඟ සැරේ අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. ඊළඟ ට්‍රිප් එක අපි කොහෙද ප්ලෑන් කරන්න කියලා බලමු.